අවුරුදු 30 ගානකදීත් අවුරුදු 20 ගානක පෙනුමක් ගන්න ආස නැහැ. එතකොට ඔයාලට දැනටවත් අවුරුදු 20 ගානක කෙනෙක් නම් ටීනේජ් ලුක් එකක් ගන්න ආස නැද්ද? ඒ රහස අරගෙන තමයි මම අද ආවේ. ඉතින් ගොඩාක් දෙනෙක් ඔයගොල්ලෝ මගෙන් ඉල්ලලා තිබ්බා මෙන්න මේක කොලෙජන් එක හදාගන්නේ කොහොමද? කොලෙජන් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. දන්නවා මම කිසිම රසායනික දෙයක් ඔයාට අනුමත කරන්නේ නැහැ. මම පුද්ගලිකව අත්විඳපු ප්‍රතිඵලයක් ගත්ත ස්වභාවික දේවල් විතරමයි මම ඔයාලට හැමදෙස්සම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ මගේ රහස මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. බොරු කියන්න ඕනේ මට නම් හැමදාම මේක කරන්න ටයිම් එකක් නැහැ. නමුත් සමහර වෙලාවට මම මේක කල් තියාගන්න පුළුවන් විදිහට හදනවා. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. රයිට්. මෙන්න මෙච්චරයි අවශ්‍ය කරන්නේ. දැන් මුලින්ම අපි දැනගන්න ඕනේ මොනවද මේ කොලෙජන් එකක් කියලා කියන්නේ අපේ සෛල වලට අපේ තරුණ බව, නිරෝගීමත් පැහැයක් ගන්න, නිරෝගීමත් සමක් ලබා ගන්න අපිට අවශ්‍යම කරන සංඝටකයක්. ඉතින් ඒක නැතුව අපිට ඇත්තටම අපි නිරෝගී වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකෙන් කරන්නේ පුළුවන් තරම් ස්වභාවිකව විටමින් වර්ග සහ කොලෙජන් අපේ සෛල වලට දෙන එක සිරුර අභ්‍යන්තර පෝෂණයක් විදිහට. ඉතින් ක්‍රීම් ආලේපන ඔක්කොම බාහිර දේවල් නෙවෙයි తాවකාලික දේවල්. නමුත් ඔයාට සිරුරේ අභ්‍යන්තරයෙන් සෛල වලට පෝෂණය දෙන්න පුළුවන් නම්, තෙතමනය දෙන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ තරුණ බව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන ප්‍රධානම දේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හදාගන්න ඩ්‍රින්ක් එක. මුලින්ම ඔයාලට අවශ්‍ය කරනවා බීට් අලයක්, කැරට් අල දෙකක්, දොඩම් ගෙඩි දෙකක්, ඊට පස්සේ ලෙමන් ගෙඩියක්, ඊට පස්සේ ඉඟුරු කෑල්ලක්, ඊට පස්සේ තක්කලි ගෙඩි භාගයක්, අවසාන වශයෙන් ප්‍රධානම ද්‍රව්‍යයක් තියෙනවා ක්‍රෑන්බෙරි ජූස්. ලංකාවේ වැඩි හොයාගන්න නැති නිසා ඔයාට මේ වෙනුවට දෙලුම් ගෙඩියක ජූස් ගන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම අරගෙන බ්ලෙන්ඩ් කරලා වතුර මිලිලීටර 400ක් දාලා ඔයාට පාවිච්චිට ගන්න පුළුවන්. දෙවේලකට පුළුවන් මේ දැන් මම කියපු විදිහට හදාගන්න. දැන් ඔයාට මේක වැඩට යන කෙනෙක් නම්, ළමයි එක්ක බිසි නම්, ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් මේක හැමතිස්සෙම හදාලා බ්ලෙන්ඩ් කර ඉන්න බෑනේ. ඒකට මම කරන දේ මම ඔයාට කියන්නම්. මම ක්‍රම දෙකක් අනුගමනය කරනවා. පළවෙනි එක ජෙලි විදිහට ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ තියාගන්නවා. එහෙම නැත්නම් අයිස් කියුබ්ස් විදිහට ජූස් එක තියාගන්නවා. මෙන්න මෙහෙමයි. දැන් මේ ජූස් එක නැචරලි ඔයා ඒ විදිහටම හදාගෙන ඒ වෙලෙම බොන්න නැත්නම් ඔයාට පුළුවන් මේකට ස්වභාවික ජෙලටින් මේස හැන්දක් එකතු කරලා ලෝ හීට් එකේ පොඩ්ඩක් ලාවට රත් කරලා ඒකේ නිවෙන්න ඇරලා ඒක මොනවාද අර අපි ජෙලි හදන්නේ අන්න ඒ විදිහට ජෙලි විදිහට හදාගෙන පුංචි පුංචි කියුබ්ස් වලට කපලා කියුබ්ස් දෙකක් වගේ කන්න පුළුවන් දවසකට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මං වගේ අයිස් ට්‍රේ එක තියෙන අයිස් කැට හදන එක. ඒ ජූස් එක අයිස් කැට හදන ට්‍රේ එකට දාලා ෆ්‍රීසර් එකේ තියලා ඒ අයිස් කියුබ් එකේ අරගෙන වට පුළුවන් වතුර බොන පුංචි ග්ලාස් එකකට දාගෙන දිය කරලා බොන්න. ඉතින් ඔන්න ඔය විදි තුනම ඔයාට නැචරල් කොලෙජන් ඩ්‍රින්ක් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහ කරලා බලන්න ඉදිද්දිවම තව නෙවෙයි.